Hi guys, welcome back to my YouTube channel. මගේ YouTube channel එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝම ඔන්න අදත් මම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම අරන් ආවේ day vlog එකක්. මේ අවුරුද්දේ මම දාන පළවෙනි vlog එක තමයි මේ. මොකද මම කලින් vlog එකක් දැම්මට copyright ප්‍රශ්නයක් හින්දා මට ඒක අයින් කරන්න වුණා. ඇත්තටම ඒකට නම් හරිම දුකයි. මොකද මේ මාරි ආසාවෙන් දාපු vlog එකක්. ටිකක් දිගට දාපු පළවෙනි vlog එක. ඒකට copyright වැදිලා තිබ්බා. ඉතින් මම ඒක අයින් කරා. කොහොම හරි මේ vlog එකෙන් මම ගේන්නේ අපේ අම්මගේ උපන්දිනයේ දවස. ඒ කියන්නේ ජනවාරි 7. හරි අපි දැන් යමු අපේ අද දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලන්න. උදේම මම නැගිටලා මුලින්ම කාමරය අස් කරලා වෙනද වගේම පුරුදු විදිහට මල් පහන් පූජා කරා. ඊට පස්සේ හිතන් ඉන්නවා අම්මත් එක්ක පොඩි ගමනක් යන්න. ගමනක් කියන්නේ මම මේක ගොඩක් ආසාවෙන් හිටපු දෙයක්. අම්මගේ බර්ත්ඩේ එකට කලින් ඉඳන්ම මං හිතන් හිටියේ එයාගේ බර්ත්ඩේ එක දවසට මං එයාත් එක්ක මේ ගමන යනවා කියලා. වීඩියෝ එක මැදදී මං ඔයාලට ඒක කොහෙද කියලාත් කියන්නම්. ඉතින් මං පහන තියලා ගෙවල් අස් කරලා ඊට පස්සේ මගේ කාමරය ඇතුලේ තියෙන පැල ටිකට මම වතුර දැම්මා. ඕක මේ අර ස්ප්‍රේ බොටල් එකක් මේ ඒකට මම වතුර දාගෙන ඉන්නවා. මොකද ඒකෙන් දාන්න ලේසි වතුර. ඔය වැඩ ටික ඉවර වෙද්දි කොහම හරි උදේ 9ට 9:00 වගේ මට මතක විදිහට ඒ වගේ වෙලා වෙන්න ඇති. ඊට පස්සේ ඒ වැඩ ඉවර කරලා අම්මයි කෑම කාලා ඉක්මනට ලෑස්ති වුණා ගමන යන්න. හරි මම දැන් ඔයාලට කියන්නම් මම කොහෙද මේ යන්න හදන්නේ කියලා. අපේ ගෙවල් පැත්තේ ටිකක් දුර තියෙනවා මෙහෙණින් වහන්සේලා ඉන්න ආරාමයක්. ඇත්තටම මම හරිම ආසයි ඒ ආරාමෙට යන්න. ඉතින් මම කලින් ඉඳන් හිතන් හිටියා අම්මගේ බර්ත්ඩේ එක දවසේ එයාත් එක්ක යනවා කියලා. කොහොම හරි ඒ යන ගමන් තමයි ඔය වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තේ. ඔය තියෙන අපේ ගෙදර ඉඳන් ටවුන් එකට යන පාර. ටවුන් එකට ගිහිල්ලා එතනින් බස් එකක් අරගෙන අපි ආපහු යන්න ඕනි කිලෝමීටර් 2ක් විතර ඇති. කොහොම හරි ඒ ගමනේ මැදදී මම එහෙට ගියපු වීඩියෝ මොකක් ගත්තේ නැහැ. එහෙට ගිහින් අපි වැඩි වෙලා හිටියේ නැහැ. කොහොම හරි 1:00 වගේ වෙනකොට අපිට ගෙදර එන්න පුළුවන් වුණා. ඒ ඇවිල්ලා ඊට පස්සේ මම මේ කරන්නේ මගේ ක්ලාස් එකක් නෙමෙයි මේ ඇත්තම DP education එකේ සිංහල පාඩමක්. මට අමාරු සිංහල පාඩමක්. මම ඒකේ වීඩියෝ බලලා නෝට් එකක් හදාගන්න තමයි වෙලා ඇස්ති වෙලා ඒක තමයි කර හිටියේ. කොහොම හරි ඒ නෝට් එක ලියන ඉද්දි අපේ නංගිලා පුංචිලා කතා කරා එයාලා බර්ත්ඩේ එකට අම්මගේ කේක් එකක් ගෙනල්ලා ඒක කපන්න එන්න කියලා. ඊට පස්සේ එහෙට ගිහින් එනකොට ටිකක් හවස් වුණා. ඒ ඇවිල්ලා මම ඔය ලියන්නේ සයිකොලොජි නෝට් එකක්. මේ ටිකේම එක එක වැඩත් එක්ක හිටපු නිසා මට ක්ලාස් වලට යන්නත් බැරි වුණා. නෝට් කම්ප්ලීට් කරගන්නත් බැරි වුණා. ඉතින් මම හිතාගත්තා මේ සතිය ඇතුළත බැරි වෙයි සමහරට කොහොම හරි ජනවාරි මාසය ඇතුළත මගේ ඔක්කොම ක්ලාස් වල නෝට් කම්ප්ලීට් කරලා රෙකෝඩින් අහලා ඉවර කරගන්නවා කියලා. ඉතින් ඒක තමයි ඔය කරන්න පටන් ගත්තේ මම. පටන් ගත්තට ඕකේ ගොඩාක් තියනවා ලියන්න. හරි ඒ ගමන් මේ කතාව චුට්ටක් අහන්නකෝ. මම YouTube channel එක පටන් ගද්දි මට අයිඩියා එකක් තිබ්බේ නැහැ මම මොනවද කරන්න කියලා. හැබැයි මම ආසාවට තමයි පටන් ගත්තේ. කොහොම හරි මේ වෙනකොට මගේ subscribers ටිකෙන් ටික වැඩි වෙගෙන යනවා. ඉතින් ඒකට මට හරිම සතුටුයි. මගේ වීඩියෝ බලලා මාත් එක්ක එකතු වෙන හැමෝටම මම ගොඩාක් ආදරෙයි. ඉතින් ටිකටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා කියනවා. ඒ වගේම මගේ වීඩියෝ පර්ෆෙක්ට් නැතුව ඇති. ඉතින් මගේ වීඩියෝස් වල තියෙන අඩුපාඩු වැරදි මට කියන්න මම ඒවා අනිවාර්යෙන් හදා ගන්නම්. ලියලා ඉවර වෙනකොට ගොඩක් හවස් වුණ හින්දා ඊට පස්සේ මම මුලින්ම පහන තියන්න පටන් ගත්තා ආයෙත්. මොකද වෙනද මම 6 විතරදී පහන තිබ්බට දැන් ওই වෙලාව 7ත් පහු වෙලා ලියලිය හිටියොත් මට ඒක කරන්න වෙලාව මදි වෙන හින්දා මම ඒක කරලා ඊට පස්සේ ආයෙ ලියන්න ගත්තා. ඔතන මම යශෝදරා දේවියට පහන තිබ්බට මේ මම බුදුහාමුදුරන්ටත් පහන තියනවා. හැබැයි ඒක කාමරේ නෙවෙයි හින්දා මම ඒක වීඩියෝ කරන්න ගියේ නැහැ.
බලන්නකෝ මං වගේ ඔයාලත් යශෝදරා දේවියට තියෙන කවි එතකොට අර ඒ වගේ කවි අහන්න ආසද? මම නම් මාර ආසයි. ඊට පස්සේ කොහොම හරි පහන තියලා ඉවරලා මං ඒ කවිත් අහගෙන වැඩ කර කර ඉඳි අම්මා සමාන එකක් ගෙනත් දුන්නා. මොකද ඇත්තටම මේ ගිය අවුරුද්දේ උණ හැදුනට මට තාම ඒක හොඳ නැහැ. ඒ නිසා ඒකත් බිබී වැඩ කරන ගමන් මතක් වුණේ මට මේ ළඟදී තව එක්සෑම් එකක් තියෙනවා. ඒකේ ඩීටේල්ස් වගේක් තමයි මම ওই chat GPT එකෙන් සර්ච් කරන්නේ. ඉතින් මගේ දවස ඔය විදිහට තමයි ගෙවිලා ඉවර වෙන්න යන්නේ. මම ඔයාලගෙන් ආයෙත් ආදරෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඉස්සරහට මම මගේ වැරදි මේ වීඩියෝස් වල තියෙන අඩුපාඩුත් හදාගෙන ලස්සන වීඩියෝස් වලට අරන් එන්නම්. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. හරි ළමයි මේ අහන්නකෝ. දැන් මම වීඩියෝ දානකොට සින්දු දානවනේ. එතකොට සින්දු වලට කොපිරයිට් වැටෙනවා. මට පුළුවන් නම් පොඩ්ඩක් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න කොපිරයිට් වැදෙන්නේ නැතුව ලස්සන සින්දුස් මියුසික් දාන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් අනේ මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මම මේ YouTube වලට තාම අලුත්නේ. මම ඒක දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කොපිරයිට් වැදෙන්නේ නැති වෙන්න ලස්සනට සින්දු දාන්නේ කොහොමද කියලා වීඩියෝ වලට. ඉතින් මගේ වීඩියෝ එක අවසාන වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු.